දැන් ළමයි අයයි පේපර් එකට තියෙන්නේ. අයන් හරියට මම කරන්නේ අයන් ඉවර කරලා තියාගන්න. ළමයි ඉන්න මම එකතු කරන්නේ. හරි දැන් පටන් ගන්න. තේරෙන්නේ නැහැ නේ මන් දන්නේ මේවා මොනා කරන්න මට තේරෙන්නේ නැහැ මොන කොහොමද කියන්නද කියලා මේවට උත්තර අයියේ ඕ මේ තුන්වෙනි ප්‍රශ්නේ උත්තරේ වඩා කියනවා තුන්වෙනි ප්‍රශ්නෙට C C අටවෙනි එකට මොකද්ද කියන්නේ මේවන දැන් අහන්න බෑ කොහොම හිමින්නේ අටවෙනි එකට උත්තරේ මොකද්ද අටවෙනි එකට මනුස්සයා දැක්කොත් එහෙම අටවෙනි එකට B තේරෙන්නේ නැහැ ඔය මේවා කරන්න කොහොමද කියලා මට නම් තේරෙන්නේ නැහැ කොහොම අර මොනසෙල් ලියාගෙන යනවා අයියේ කෑ ගහන්න එපා මගෙත් මේ පේපර් එක කැන්සල් කරනවා දැන් දැක්කොත් එහෙම අර කියලාම 13ට කීයද කීයද 13ට B හරිනේ කියන ඒවා තමුසේ ලියනවනේ මම කියන්නේ හරි මම බොරු කියන්නේ නැහැ මම ලියන එක තමයි මම කියන්නේ ලියන මේවා ABC ලියලා තියෙන්නේ ඔක මොකද්ද මල යන්නේ බං නේ 25 කියන 25ට උත්තරේ මොකද්ද 25 C පටසිරි දැන් ලියන්න මෙතුළු ටික බබ C B C ඒ විතරයි අඩු පොඩ්ඩක් ඉන්නකො අයියේ 35 කියන 35 අන්තිම 35 අයන්නේ සා විනාඩි 10 ඉන්නේ 35 D කියන ගමන් ආගන්න තා විනාඩි 10 විනාඩි 10 මම එනවා එකතු කරන්න. විනාඩි 10ක් වැඩිත් එක්ක මට විනාඩි 10 ABC ලියන විනාඩි 10ක් එක්කමතිය හරියට අවසానයි. රයන් යන්න A B C පොඩ්ඩක් ඉඳ සර් ඉවරයි මම විනාඩි 10ට කලින් දැනුවත් කරේ විලාසය. පටන් ගන්න කලින් පැයකට ඉස්සෙල්ලා අවසන් කරන්න විනාඩි 10ට කිව්වනේ මොකෙද්ද මන් දන්නේ විනාඩි පැය 10ක් විතර දෙන්න මම මේකේ උත්තර පත්‍ර ලකුණු බලලා ඕගොල්ලන් මම රිසල්ට් එක දෙන්න මට පැය 5ක් විතර දෙන්න. අපි යන්නේ ලෙන්ඩ් එක ගහලා ලෙන්ඩ් එක අල්ල දිනවා අල්ල දිනවා මට යන්න කොහෙද ලේසි පේපර් එක නේද ලේසි කියන්නේ ABC ලියලා තියපි ඕක මොකද්ද ABC ලියන්න අද අයියා ඔයා හොඳ සපෝට් මම ලියපු ටික ඇත්තටම කිව්වේ මල්ලි හොඳ සපෝට් එකක් දුන්නා ABC ලිව්වට ඉතින් ABC ගැලපෙන තැනට ඒක දාලා ඒක නේ බොහොම ස්තුතියි අයියා හරි ලෙන්ඩ් එක ගහමු ලෙන්ඩ් එක ගහමු මේ මම පාස්සද මේ ආසද මම ලියපු ටික තමයි ඔයාලට කිව්වේ ඔයා ලියපු ටික බලන්න ලේසි පේපර් එක ලේසිද ඕකේ රිසල්ට් දෙන්න ආන්නේ. මුලින්ම අසුන් ඌ වැඩි කතා බහක් කරන්නේ නැහැ නේද බං ලොකු සීන් උගේ ඔව් කතා බහකුත් නෑ අසුන් පාස්. ඕකේ. ඕනම් පාස් අයියා ඉන්නේ ගරා වීරදෙනි ගරායෙන් පාස් උදායි. හරි thank you sir ඊළඟට අපේ විභාගයේ ලකුණු 36ක් තියෙනවා එහෙනම් මාත්‍රා බස් ගොඩමල්ලි අනිවාර්යයෙන්ම මොනවද තිග්‍රා මේ කියලා දෙන්නේ. ඒ සර් සර් කියන්නේ බස් very good ඔයා මොනවා සම්බන්ධයෙන් මේ ලිව්වද කියලා කනගාටු ඔයා පේද ආයි පාරක් උත්සාහ කරන්න ඊළඟ පොතේ ලියුවානේ ලර්නර්ස් එකට කතා කරලා ඊළඟ එක්සෑම් දින දිනේ දෙන්න මම ඔය ලියලා තියෙන හොඳට උත්තර ලියලා තියෙනවා ලියපුව වැරදි කියනවා කියන්නේ ඒක තේල්ද මම පේල් ඒකනේ මම වඩේ පේල් කියලා ඔයා ලර්නර්ස් අයියා මන්න එක්සෑම් එක පාස් මල්ලි බත් මොකද හරි නේද මම තේල් කිව්වා අයියා ඒ මොකද බං මේ ඉතින් ඔයා පාස් වෙන ඔයාට මම ලියුවෙත් අයියා ඉතින් මම පේන්නේ මාර වැඩක් නෙමෙයි ඒක ඈ ඉතින් හරිනේ මල්ලි බරවාහන ලයිසන් වලට මල්ලි ඉතින් බත් ඒක ලියුවේ නේද නෑ මල්ලිගේ මොටර් සයිකල් වලට බය